පංචශීල සමාදන් වෙන්න දායකත්වයෙන් දක්වන පින්වතුන් නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi Dhamman Saranam Gacchami Dutiyampi Sangham Saranam Gacchami Tatiyampi Buddham Saranam Gacchami Tatiyampi Dhamman Saranam Gacchami Tatiyampi Sangham Saranam Gacchami Panati Pata Veramani Sikkapadan Samadhiyami Adinādāna Veramani Sikkapadan Samadhiyami Kāmesu Miccācārā Veramani Sikkapadan Samadhiyami Musāvādā Veramani Sikkapadan Samadhiyami Suramiraya Majjapama Dattana Veramani Sikkapadan Samadhiyami Sadhu kiyana Samanta Cakkavalesu Antha Gacchantu Devata Saddhamman Munirajasya Sunantu Sakya Mukhadan Dhammassavanakaro Ayam Vadanta Dhammassavanakaro Ayam Vadanta Dhammassavanakaro Ayam Vadanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato Samma Sambuddhassa Anavato ito age Ananyato ito gato Yatagato Tathagato Katatra Paridetati
වැඩසිටින ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේලා ප්‍රමුඛ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි කාර්මික සදහති බෞද්ධ පින්වතුනි මේ මහා ප්‍රවෘත්ති කුප්පණේ දවසේ මම ඉදිරියට ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වී සිටින පින්වතුන් අතර විශේෂයෙන්ම පින්කම් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ මේ මෑණිවරු පියවර ඥාති සහෝදරයෝ සහෝදරියන් එකතු වෙලා බලාපොරොත්තු වන්නේ පෙබරවාරි මාසයේ 2 වෙනිදා දිනේ එනම් එට දිනයට උපන්දිනයේ සමරන තුලන්සා ජයසිංහ දිනියට ආශිර්වාදාත්මක පින්කමක් කැටියට මේ උදාර ධර්ම දේශනාව සිදු කරලා ඒ දිනේට ආශිර්වාද කරමින් සාසම්බන්ධ වෙන සිදුවනාට ධර්ම ඥානය ගොඩනගා ගන්නට ජීවිත අවබෝධයට ධර්මාවබෝධය ජීවිත අවබෝධයට කරලා නිවන් අවබෝධය සාක්ෂාත් කර ගන්නට කියන උදාර සිතුවිල්ල පෙරදරි කරගෙනයි මේ පින්කම් සිදු කරන්නේ. පින්වත්නි, බුද්ධ දේශනාව ගත්තම කොහෙන් බැලුවත් කොහෙන් පටන් ගත්තත් හැම තැනම තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ නිවීම පිණිසයි. මොකක් පිණිසද? නිවීම පිණිසයි. අපි හැමෝම හොයන්නේ නිවීම. මේ මෑණියන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ දියණියට උතුම් වූ පින්කමක් සිද්ධ කරලා නිවීම පිණිස අවශ්‍ය කරන ශක්තිය ගොඩනගලා දෙන්න. මේ ලෝකයේ උතුම්ම දාණය තමයි ධර්ම දාණය. කවුද කතා කරන්නේ? මට එන කවුරු කතා කරන්නේ නැහැ. දැන් මං විතරයි කතා කරන්නේ. ඔයා අහගෙන ඉන්නේ ආගෙද? මම කියන එකයි අහන්නේ. මං කියන එක අහන්න ඕනේ. මං කියන දේ පිළිපදින්න ඕනේ. ජීවිතයේ ගොඩනගා ගන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්නම් නැගිටලා යන්න ඕනේ නේද? තේරුණාද? බණ අහන්න න්යායයි. දැන් මේ බණ අහන්න දැන් මොකද්ද මේ දේශනාව කියන්නේ? උතුම්ම දාණය තමයි මොකක්ද? ධර්ම දාණය. ඒ ධර්මයේ උතුම් වන්නේ. ඒ ධර්මයේ අපි උතුම්ම දාණය සබ්බ දානං ධම්ම දානං ජිනාති. සබ්බ දානං ධර්ම දානං ජින සබ්බ රසං ධම්ම රසං ජිනාති. ලෝකයේ උතුම්ම රසයන් අතර හොඳම රසය මොකක්ද? ධර්ම රසය. අවත අද මිනිස්සුන්ට උතුම්ම රසය මොකක්ද? බෝතලේ නේද? ගොඩාක් බෞද්ධයන්ට එහෙමයි. ගොඩාක් බෞද්ධයෝ ගත්තම උතුම්ම රසය තමයි බෝතලේ රසය. ඒ තරම් කාලා ගන්නේ જાතියක් සිංහල જાතිය. ඒ තරම් ජරාවටපත් වෙලා තියෙනවා. හැබැයි වෙලා වහල් වෙලා අම්මෝ මොන තරම් විනාශයක්ද මේ ශාසනයට වෙලා. බොරු කරන්නේ හැමතැනම බොරුව තියෙනවා. අපි මේ කරනවා. ඉතින් මමත් ඇවිල්ලා බණ කියන මමත් බණ කියලා තියෙනවා. අම්මෝ මම කියන්නේ නැහැ. මම දැන් බණත් එපා වෙලා තියෙනවා.
වැඩන්නේ බොරු බණ කියනවා කියලා මිනිස්සු ඔක්කොම කරන්නේ බොරු. ඒ නිසා මම අර අධ්‍යාපනයේ ලබන අපේ හාමුදුරුවෝ මතක් කරා ඒ සම්බන්ධකමින් තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. මම නැතර කලින් බොයකට බණ 7-8 කිව්වා. එහෙම මම කළා තියෙනවා. කාලයක් කිව්වා වැඩක් නැහැ මේ සිංහල ජාතිය හදන්න බැහැ. සිංහල ජාතිය කියන මිනිස්සු හදන්න බැහැ. ඒ ගතාරු ගතිකයි. ඒ වගේම ඇබ්බැහිවීම වැඩි. ඒවට සපෝට් දෙනවම වැඩි. ඉහළ පෙළේ ඉඳන් යන්නේ නොමද. මේක අර වෙන රටවල් වල මිනිස්සු හදන්න පුළුවන් වුණාට අපේ මිනිස්සු හදන්න අමාරුයි. ඒ කියන්නේ අපේ මිනිස්සු ලෝකේ කොයි ගියත් ගේම් කාරනේ. ලෝකේ කොහෙට ගියත් අපේ උන් ගේම් කාරනේ. ඔයල බැලුවම එහෙම තියෙන්නේ. ඒ නිසා මම අර බණ කියනවා කියන්න ඕන නිසා. නේද? අර කියන්නේ බෑ බුදුහාමුදුරු කිව්ව මොකද්ද? මක කියන එක නෙමෙයි බුදුහාමුදුරු කරේ මග එනත් බුදුහාමුදුරු වෙන්න කාලේ නම් චුල්ලසෝකර නිවන් දකින්න බෑ. නේද? දේවදත්ත නිවන් දකින්න බෑ. නේද? මල්ලිකා දේවිය නිවන් දකින්න මල්ලිකා දේවිය තපායි කියන්නේ. තේරුණාද? දන් දුන්නාට සිල් රැක්කට භාවනා කරන්න නිවන් දකින්නේ නැහැ. කවුරු ඉන්නවා නම් මේ හිතාගෙන ඒක වැරදි. නිවන් දකිනවා කියන්නේ අවබෝධයෙන් තුලින් ගොඩනගන එක. අවබෝධය කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ අපි මේ ලෝකයේ ධර්මතාවය. මම මේ බණ ටික කියන්නේ ඔබට නිවන් දකින්න කැමති නම් මං කියන එක පිළිගන්න නැත්නම් බෑර කරන්න. හොඳද? නිවන් දකින්නවා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ මේ සියල්ල පිළිබඳව අවබෝධය. ප්‍රත්‍යක්ෂ කරගෙන ඒකත් අනිත්‍ය සංඥාවෙන් වඩන්නට ඕනේ. තේරුණාද? අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ ලෝකයේ උතුම්ම ස්වභාවය. ඇයි උතුම් කියන්නේ? අපි හැමෝටම ආගන්තුක දේ තමයි අනිත්‍ය කියන එක. ආගන්තුකයි කියන්නේ අවබෝධය කියන එක. අපිට අවබෝධය තමයි ප්‍රත්‍යක්ෂ නැත්තේ. තේරුණාද? අපි සංසාර ගමනේ අපිට ඕන තරම් ළමයි ලැබිලා ඕන තරම් වස්තු දේපල ලැබිලා තියෙනවා. දේපල යාන වාහන හැමදේම ලැබිලා තියෙනවා. අපිට ලැබිලා නැත්නම් එකම දේ මොකක්ද? අවබෝධය කියන දේ. ඒතර මේ අවබෝධය කියන දේ ලබන්න තමයි අනිත්‍ය සංඥාව වඩන්න කියන්නේ. අවබෝධය කියන දේ ලැබෙන්නේ අනිත්‍යයි කියලා දැකීම තුලයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය. විදර්ශනාව කියන්නේ ඔය ත්‍රිලක්ෂණයේ යථාර්ථවාදීව දකින්නවා. යථාභූත ඥානය කියන්නේ ඕකට. යථාර්ථවත් දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගනිමින් අවබෝධ කරගෙන මෙතනින් මිදෙන්න අපි හිත හදනවා නම් අන්න බුදුහාමුදුරන්ට කරන ලොකුම පූජාව ඒක. ලොකුම බුද්ධ පූජාව වෙන්නේ ඒක. වෙන කිසි දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මට හැමදාම දන් දීපන් කියලා. මට හැමදාම බුද්ධ පූජා තියන් කියලා. කිව්වද? බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ. හැබැයි අපි මොකද කරන්නේ? උතුම් ඉගැන්වීම බුද්ධ දේශනාව කියන්නේ. අපි බුදුහාමුදුරුවෝ සරණ යන්නේ. අපි බුදුහාමුදුරුවෝගේ ප්‍රතිපදාවල් ජීවිතයට ගලප ගන්න. අපි උන්වහන්සේ කිව්ව මගේ යන ගමන් උන්වහන්සේ කරන ගෞරවයක් උපහාරයක් නේද? උන්වහන්සේට කරන ප්‍රතිපදාව කෙරෙහිට තමයි අපි හැමදාම උදේ දවස දන් දෙන්නේ. තේරුණාද? ඒ නිසා මේ අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද දන්නවද? මේක මහා ජරා ගොඩක් මේක. මේ දුකෙන් මිදෙන්න අපිට හැකියාව දෙන්න මේක දුක දකින්නට ඕනේ. මේක දුකක් කියලා පේන්නට ඕනේ. දැන් මේ අම්මා බලන්න මේ දියණිය නිසා අම්මා බණ දේශනාව සිද්ධ කරන්නේ මේ දියණිය වෙනුවෙන්. නමුත් එයාට තියෙන කර්මානුරූප වෙන දේවල් අම්මේ කාටවත් මේව වෙනස් කරන්න බෑ. මේ යාගේ ආත්ම භාවය එක සිතුවිල්ලක් හොඳට මතක තියාගන්න. ජවන සිත් එක්ක ගත්තම මේක සිතුවිල්ලක් නිමිත්තක්. බුදුහාමුදුරේ එකක සසර ගමන අපිට දුකක් කියලාම දකින්න කියලා.
සසරේ යන්න නම් හිතන්නවත් එපා කියනවා. පෙලක් අය ඉන්නවා දිවි ලෝකේ යන්න බලාගෙන. ආන්දරගොල්ලොත් ඉන්නවා දිවි ලෝකේ යවන්න බණ කියලා. හරි බුදුහාමුදුරු දෙවි ලෝකෙත් ප්‍රතික්ෂේප කරා. බ්‍රහ්ම ලෝකෙත් ප්‍රතික්ෂේප කරා. නිවන ඇර. ඇයි අපිට සාපේක්ෂව තමයි මේ හැමදේම ගොඩනැගිලා තියෙන්නේ. සාපේක්ෂව කියන්නේ එක්කෙනෙක්ට සැප, තව කෙනෙකුට දුක. අද කෙනෙක් සතුටු වෙනවා නම් තව කට්ටියක් දුක් විඳිනවා. ලෝකේ ඕන තරම් බලන්න. ඒක තමයි ලෝකයේ නිර්මාණයේ ඇති. කර්මානුරූපෝ කියන්නේ ඒකට. කර්මානුරූපෝ කියන්නේ ඒක සාපේක්ෂව එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒකයි බුදුහාමුදුරු කියන්නේ සසරේ යන්න නම් මේ ලැබිච්ච මොහොතේ අවබෝධ කරගෙන මෙතනින් මිදෙන්න උත්සාහ ගන්න. සසර යන්න නම් හිතන්න එපා. ඇයි මම මිනිස්සෙක් කියලා ආයි ඉපදුනොත් අංග විකල වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපි දන්නේ නැහැ. අපිට වෙන්න තියෙන දේ අපි දන්නවද? නෑ. අද මේ ආත්මේ අපිට වෙන්න තිබුණු දේවල් අපි දන්නේ නැහැ වෙනකන් දන්නවද? නැහැ. ඒ නිසායි බුදුහාමුදුරු කියන්නේ හිත හදන වැඩේටම මේ ධර්මයේ ගලප ගන්න. නේද? අන්න පුංචි දිනියයි කොල්ලයි දෙන්නගේ වැඩේම කතාව මම හිතන්නේ ජෝඩුව. ඈ? නේද කොල්ලෝ? කතා කරන්නේ දැන් මං එක්ක විතරයි. ඔයාලා ටිකක් පොඩි ඒ වුණාට ඉන්න ඕනේ දැන් කොහොම හරි. වීරය කරන්න ඕන. ඔක තමයි අන්න වීරය. බුදුහාරෝ කියනවා නිවන් දකින්න යන ගමනේ ප්‍රධාන කරුණු පහ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ටික පුරුදු කරන්නට ඕනේ. ශ්‍රද්ධාවෙන් බණ අහන්නට ඕනේ. ශ්‍රද්ධාවෙන් ශාසනික කටයුතු සිද්ධ කරන්නට ඕනේ. පන්සලට ඇවිල්ලා ශාසනික කටයුතු ඉතා කැමැත්තෙන් කරන්නේ ශ්‍රද්ධාවෙන්. මගේ බුදුහාඳුරුව වෙනුවෙන්, මගේ ධර්ම රත්නය වෙනුවෙන්, මගේ සංඝ රත්නය වෙනුවෙන් මේක කරන්නේ. ඒ හැඟීමෙන් වෙන්නට ඕනේ. එතකොට තමයි ඒ අවබෝධයෙන් ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් තියෙන කෙනා මිත්‍යා අදහස් ඇති කරගන්නේ නැහැ. හිත කඩාගන්නේ නැහැ. හිත කඩාගන්නේ නැහැ ආඳුරු එක්ක. එහෙම ඉන්න මිනිස්සු හිත කඩා ගන්නවා. පූජාවට ආවේ නැත්නම් ආඳුරු එක්ක අමනාපයි. දානට ආවේ නැත්නම් ඒත් අමනාපයි. එහෙම තියෙනවා. එහෙම වෙන්න බෑ සංඝයා කිව්වම කවුරුත් පොදුයි. එහෙම වෙන්නට ඕනේ. එතකොට හැමෝම දැනගන්නට ඕනේ අවබෝධයෙන් මේ ඔක්කොම සිද්ධ කරන්නේ. අපි මේ බෙදිලා අපි දැන් ඉගෙන ගන්නෙත් එහෙමනේ. බුදුහාමුදුරන්ගේ මේ දේශනාව ගත්තම පටිච්චසමුප්පාදය කියලා අපි ඉගෙන ගන්න එහෙම වෙන් කරලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය කියලා ඉගෙන ගන්න දාලා තියෙන වෙනම. ත්‍රිපිටක දැන් මේ අපි කියන ත්‍රිලක්ෂණය වෙනම දාලා තියෙනවා. ආරෂ්ඨාංගාර වෙනම උගන්වනවා. හැබැයි මේ ඔක්කොම එක ළඟ අපිට අවබෝධ කරගන්න ධර්ම වශයෙන් ගොඩනගා ගන්න තියෙන්නේ. තේරුණාද? නැතුව මේ අතර සෝවාන් වෙලා ලබනාත්මේ සකෘදාගාමි වෙන්න නෙමෙයි. මේ ඔක්කොම මේ ලැබිච්ච ජීවිතය තුළ ගොඩනගාගෙන යන්න තියෙන ගමන. ඒ නිසා පිටුතුනේ මේ ධර්මය කියන්නේ මහා පුදුම එකක්. ඇයි ඒ ලෝකයේ දුර්ලභ කාරණා තියෙනවා. දුර්ලභ කාරණා වලින් එකක් තමයි මේ මනුෂ්‍යාත්මය, මේ පැවිදි බව. මනුෂ්‍යාත්මෙනුත් අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතය ලැබීම. අංග විකල වෙලා නැතුව, ස්පේන් නැතුව, ඒ වගේම කන් ඇහෙන්නේ නැතුව, මේ කතා කරන්න බැරුව ඉන්න විකෘති ජීවිතයක් නැතුව අපි සියලු ඉන්ද්‍රියන් නිවැරදිව වැඩ කරනවා නම් එහෙම ජීවිතයක් ලබන එක ඉතාමත්ම දුර්ලභයි කිව්වා. ඒබැයි ඔක්කොම වැඩි දුර්ලභ කාරණාව තමයි මොකක්ද? මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන එක. මොකද මේ ශ්‍රී සද්ධර්මයෙන් විතරයි ඔබට අවබෝධයට අවශ්‍ය කරන මඟ කියා දෙන්නේ. වෙන කිසිම දෙයක මේ ලෞකික ජීවිතයේ තියෙන මේ අපි දැන් ලෝකයේ විඳින්න තියෙන මේ මහා ලොකු තාක්ෂණයක් එක්ක ගියාට මේ එකකින්වත් අපේ අවබෝධයට හිත පුරුදු කරවන්නේ නැහැ. හැම තැනම තියෙන කෙලෙස් වලින් ග්‍රහණය වෙලා, කෙලෙස් වලින් බරපතල විදිහට මිනිස්සු පීඩා විඳින කාලපරාසයකයි මේ බණ ටික කියන්නේ. ඒ නිසා පින්වතුනි හිත හදන වැඩේමයි කරගන්නට ඕනේ. අම්මා දක්ෂ වෙන්න ඕනේ. අම්මගේ හිත හදාගන්න. කරන්න දෙයක් නැහැ මේ ලැබිච්ච ස්වභාවය. යාව ජීවත් කරවන්න ඕනේ. ජීවත් වෙනකන කරන ගමන් පියාණයට ඔබත් දැනගන්නට ඕනේ. ඔබේ හිත හදාගන්න මේක මේවා තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පුරුදු කරන්නේ. මේ කමඨහන් කියන්නේ මේවා.
අපිට අවබෝධයට අපි ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න දක්ෂ වෙන්න ඕනේ. සසර කියන්නේ මහා දුකක් කිව්වේ ඒ නිසා. ඒකයි බුදුහාමුදුරුවෝ මම කොතනකවත් මේ නිවන හැර සැපයි කියන්නේ නැහැ. නමුත් ගොඩාක් පුදුල් ඒ වගේම මම පටු හදාස්වල ඉන්න ගියොත් පැවිද්දොත් ඉන්නවා අම්මෝ සසර යන්න පුදුමෙට කෙලස් ගොඩ නගන. හොඳට මතක තියාගන්න සංසාර ගමන පිනක් බුදුහාමුදුරුවෝ එපා කියනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා අවිද්‍යාව පත්‍ය සංඛාර. මිනිස්සු තුලින් අවිද්‍යාවෙන් අපි ඔක්කොම ඉපදිලා ඉන්නේ. ඒ වුණා අපේ යථාර්ථයේ ගොඩනගන්න අපි සසරින් ගිලාපු අවබෝධයක් තියෙනවා නම් ඒක ප්‍රත්‍යක්ෂව අපිට මෙලොවදී ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධයට ගලා يعني එකතු කරගන්න ලැබෙන්නේ මේ ධර්මයේ එකතු කරගෙන බැලුවොත් විතරයි. ධර්මයෙන් විතරයි සරසීම කියන දේ ගොඩනගලා දෙන්නේ. අපේ හිත හදන වැඩේ කරලා දෙන්නේ කොහෙන්ද? ධර්මයෙන් විතරයි. ඔයාලගේ ඕන ප්‍රශ්නයක් තියා බලන්නකෝ. වෙන මිනිහෙක්ට කිව්වොත් මොකද කරන්නේ? ඌ ඒක වවාගෙන කනවා. බොරුද මං කියන්නේ? වවාගෙන කනද ඌ ඒක ඌගේමක් ගන්නවා ඒකට. එහෙම જાතියක් ඉන්නේ. ඒතොර ඒක ධර්මානුකූලව පැත්තෙන් බැලුවම අන්න තමයි සැනසීම ගොඩනගලා දෙනවා. ඒ වගේම හිත හදන වැඩේට සූදානම් ඒ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය මඟ කියා දෙනවා. ඒ ධර්මයෙන් විතරයි. ඒ නිසා පින්වතුනි මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මෙතනින් මිදෙන්න තමයි අපි උත්සාහ ගන්න ඕනේ. වෙන කිසිම දෙයකට නෙමෙයි හිත හදන වැඩේට. ඒ නිසා ඔබට මම වැඩි වෙලා බණ කියන්නේ නැහැ. මොකද බුද්ධ පූජාව තියන්න ඕන නිසා පින්වත්නි ඒ නිසා ඔබ සතුටටපත් වෙන්න. වටිනා පින්කමක් කරන්න. මේ දිනේට මේ උපන්දිනේ සමර වෙලක් අද උපන්දින සාද කියලා කරනවා නොයෙකුත් ඒවනේ. ගෙවල් වල අපි දකින්නවානේ. අන්තිමට ඉවර වෙන්නේ පලි ගැනීම වලින් ජීවිත හානි වලින්. මම දකින්නවා ගොඩ දේවල් තියෙනවා. අද වෙලක් වුණොත් පාසකුලේ පාටියක් කියලා. අද එහෙම තියෙනවා. ඉතින් ඒ තරම් පිළිලක් මේක මහා විකෘති මානසිකත්වයන් තියෙන මිනිස්සුන්ගේ. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේක තමයි සුන්දර ලෝකය. ඒක තමයි කාමක ලෝකයේ හැටි. මිනිස්සු අය අවබෝධය දැන් මේ බුද්ධ දේශනාවෙන්නේ මේ ඇත්ත පෙන්වන්නේ. මේක නැති කරන්න ගොඩක් අය දඟලනවා. මේ බුදුහාමුදුරන්ගේ දේශනාව නැති කළා දාන ගොඩක් අය දඟලනවා. ඇයි හොඳ නරක කතා කරන්නේ? ඇත්ත පෙන්නලා දෙන්නේ. ඒ වගේම සමාජයේ තියෙන සදාචාරාත්මක භාවය ගොඩනගන්නේ. නේද? යුතුයකම් වගකීම් කියන ඒවා පෙන්නලා දෙන්නේ. මේ හැමදේම තියෙන බුදුහාමුදුරන්ගේ දේශනාවේ. වෙලක් ආගමික සංස්ථාවල මේ බුදුහාමුදුරන්ගෙන් ගත් ඒවා දැන් තියෙනවා. යාලක කියලා නමුත් අපි හොඳ දේ හොඳයි කියන්නේ බෑ නේද? බුදුහාමුදුරන්ගේ ගන්න පුළුවන් හොඳ දේවල් ඒගොල්ලොත් අරගෙන යාලගේ පැත්තෙන් යහපත්ව ගොඩනගෙනවා නම් ඒක හොඳ දෙයක් නේද? බුදුහාමුදුරෝ ඒක නරකක් වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි හිත හදන වැඩේටමයි සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා මරණාසන්න මොහොතේ මේ වැඩිහිටිය අම්මලාට කියයි විශේෂයෙන්ම කාටවත් බැඳලා ජීවත් වෙන්න එපා. බැඳෙන්න යන්න එපා. දරුවෙක්ටවත් බැඳෙන්න එපා. උදේට මතකද ආසාවෙන් මැරුණොත් කොයිද යාගේ ඊළඟ ආත්මය? සතර අපායේ. ආසාවෙන් මැරෙන්න එපා. ආසාව කියන්නේ කෙලෙස්. ආසාවෙන් මැරෙනවා කියන්නේ කෙලෙස්. ලෝභකම නිසානේ. ආස කරන්නේ ලෝභකම ඉඳලානේ. කැමැත්ත ඇති වෙන්නේ නේද? ලෝභකම කියන්නේ කැමැත්ත. කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ ලෝභකම නිසා. ඒතර ධර්මයේ ඇසෙන කෙනා මොකද කරන්නේ? හිතාගෙන වැඩේට ගලප ගන්න. දේශයෙන් මැරෙන්න එපා. දේශයෙන් මැරුණොත් නරකයට යනවා. නරකේ තමයි ප්‍රධාන. අවු හොඳට බලන්න ආසාව අන්තගාමී වුණොත්, චන්දරාගයේ තිබුණොත්, ආසාව කියන චන්දරාගයෙන් තිබුණොත් ඒ නරකයට යන්න වැඩි අවස්ථා වැඩි. අපි කියමු කාන්තාවන්ට ඇලිලා ගෙල්ලා ඉන්නවා නම් මිනිහෙක් එයාට වැඩිපුරම එයාගේ ඊළඟ භවයේ තියෙන්නේ වෙන්නේ නරකේ. පිරිමියෙක්ටත් එහෙමයි. ඒකයි කිව්වේ බුදුහාමුදුරුවෝ චන්දරාගය එපා කියන්නේ. ජීවත් වෙන්න අපිට ආසාව තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. මට ආදරය කරන්නද කවුද මට ආදරය කරන්නේ? කවුද මට ආදරය කරන්නේ? අපි අනුන්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ ආදර කතා කිව්ව මෙතන නේද? වෙන පැත්ත තියෙනවා. ඒවා වෙනම පැත්තක්. නමුත් තමන්ට ආදරය කරන්න. එතකොට තමයි තමන්ව ජීවත් වෙන්න හැකියාව තියෙන්නේ.
ඒතර එහෙම ගමන්න ආදරේවත් කරන්න තියෙන ළමයි ඉන්නවා. ඇයි ඒ ළමයි දන්නේ නැහැ ගෙදරින් ඉගෙන ගන්න දෙයක්වත් නැහැ. වෙලා දෙමාපියෝ නමක කියලා ළමයිට හරි දෙයක් කියා දෙන්න කෙනෙක් නැහැ. වැඩිහිටි දෙමාපියෝ ගත්තත් එහෙමයි. ඒ වගේ ලොකු පරාසයක් තියෙනවා සමාජයේ. හොඳට මතක තියාගන්න. හැබැයි බුදුහාම සමාජ සෝදකත්වයටත් බණ කියලා තියෙනවා. බුදුහාමගේ මුඛ්‍ය පරමාර්ථය මොකද්ද? නිවන් දැකීම පිණිස හිත පුරුදු කරවන එක. ඒතර පටිච්ච සමුප්පාදය අපි අවබෝධ කර ගන්නට ඕනේ. පටිච්ච සමුප්පාදයට අනුව තමයි මේ අපි හැමෝම නිර්මාණය වෙලා තියෙන්නේ. හේතුඵල ධර්මය. හේතුඵල ධර්මයෙන් තමයි මේ හැම දෙයක්ම. ඒව කාටවත් නැහැ කියන්න බෑ. හොඳට මතක තියාගන්න. ඔබ අද මේ සියා අද විවාහ වෙලා ඉන්නවා නම් විවාහ වෙලා ඉන්නේ කාට ලැබෙන්න ඕනේ කියලා. කොච්චර හොඳ හෝ නරක හොඳ හෝ නරක එක ලැබෙන්න ඉන්නවා නම් දරුවෙක් ඒ හැමෝමත් එමය. ඒව සාපේක්ෂව ලැබෙන දේවල්. කාටවත් ඒක නෑ කියන්න බෑ. මොකද බුදුහාමුදුරන්ගේ විඥාන බලකතුයි බුදුහාමුදුරන්ගේ අභිධර්මයට අනුව බුදුහාමුදුරුවෝ පෙන්වන චිත්ත චෛතසික රූප නිබ්බාන වලට අනුව හොඳට බලන්න පරමාර්ථ ධර්ම තමයි අපිව අවබෝධයෙන් එක්ක යන්නේ. පරමාර්ථ කියන්නේ මේ යථාර්ථය ස්පන්ද කරලා පෙන්වන දේ. සම්මත දේශනා කියන්නේ ලෞකික ජීවිතේ මේ ජීවත් වෙන්න දේශනා කරපු දේවල්. තේරුණා? සදා අපිට ලෞකික යුතුයකම් වගේ ඔය සිංහාලෝවාද සූත්‍රය අපි දාන වසල සූත්‍රය නේද? ඒවා කියන්නේ මේ ජීවත් වීම පිණිස අපිට උගන්වනවා. නමුත් අවබෝධයට හේතු වෙන්නේ මොනවද? බුදුහාමුදුරන්ගේ මේ ගැඹුරු දර්ශනය නේද? ගැඹුරු දර්ශනය තමයි අපි උපයෝගී කරගන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපි දක්ෂ වෙන්නේ බුදුහාමුදුරන්ගේ මගේ යන පුද්ගලයෝ හැටියට. නැත්තම් බුදුහාමුදුරන්ගේ මගේ නෙමෙයි යන්නේ අපි ඔක්කොම නිකන් කරන්නම් ආරේ ගතිකත්වයෙන් යුක්තව අර කරන දේ කරනවා කරන්න ඕන නිසා. එහෙම එකක් තියෙන්නේ නේද? අර දැන් අපි පුරුදු වෙලා තියෙනවානේ පරම්පරාවෙන් බෞද්ධයෝ. නේද? ඊට පස්සේ අම්මා තාත්තගෙන් බෞද්ධයෝ. අපි පුරුදු වෙලා තියෙනවා ඉතින් අර බෞද්ධකම කියන දේ අපි එකතු කරගෙන තියෙනවා ඒක. නමුත් එහෙම එකක් නෙමෙයි බුද්ධ දේශනාව. දර්ශනය බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට උගන්වනවා පෙන්නනවා. ඒ නිසා අපි අදාදම කරන්න ඕනේ හේතු නැති කර ගන්න වැඩ කරනවා මිස ඵලයෙන් කොච්චර දේවල් කරත් වැඩක් තියනවද? වැඩක් නැහැ. ඒ නිසා අපි හිත හදන වැඩේටමයි සූදානම් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ කාලේ හිටියා එක්තරා මිනිස්සෙක්. ඒ මිනිස්සයා මම බොහොම කෙටියෙන් කියන්නේ ඒ මිනිස්සයා ජීවත් වෙලා ඉද්දි දැන් එයාගේ පවුලේ හිටියා ළමයයි බිරිඳයි දරුවෝ දෙන්නයි ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. හොඳේ ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ මම මේ කෙටියෙන් කරුණු කියන්නේ. හොඳේ ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා එක්තරා දිනක උදෑසන මේ තමන්ගේ ස්වාමී පුත්‍රයයි පිරිමි දරුවයි යනවා වගා කරන්න. ඔයිට දෙන්නේ කුඹුරු සීසාන්නයන් කොමනේ එදා දවසේ උදෑසන ඒ කුඹුරේ ඉඳලා තියෙන නායක ඉඳලා දෂ්ට කරලා මිය යනවා. මේ ගියාන් පස්සේ හැබැයි අර ගොල්ලන්ගේ හැබැයි හොඳ ශ්‍රද්ධාවෙන් හිටපු පිරිසක් ධර්මයේ ඇසිරිච්ච පිරිසක් මේගොල්ලෝ. අමුත් ඒ කොල්ලා ඊට පස්සේ කවුද තමගේ පියාට තමයි සර්පයා ගහන්නේ. ඊළඟට මොකද වෙන්නේ? මේ කොල්ලා දැන් නායා දෂ්ට කරලා මිය යනවා. කොල්ලා මොකද කරන්නේ? ගෙදර ගිහිල්ලා තමන්ගේ දෙමාපියෝ තමන්ගේ අම්මටයි දියණියටයි කියනවා. ඒගොල්ලෝ ඇවිල්ලා එයාලා කවුරුවත් අනන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලන ධර්මයේ ඇසිරෙනවා කියන්නේ එහෙමයි. මිනිස්සු හිතන් ඉන්න නොසලෙන හිතක් බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ අදන්. නොසලෙන හිතක් කියන්නේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්ත හිතක්. නොසලෙන හිතක් කියන්නේ මේ කෙලෙස් වලට ලං වුණාම තමයි දුක කියන දේ නිර්මාණය වෙන්නේ. දුක වැඩි. තේරුණාද? කෙලෙස් වලින් ඈත් වුණාම දුකක් තියනවද? දුකක් තියනවද අපිට? නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ එතනද ඒ කියන්නේ මේ මත තොර අපි දැනගන්නට ඒ වෙලේ අරගොල්ලෝ කවුරුවත් අනන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. ඒ වෙලේ මොකද්ද මහා බ්‍රහ්මයා බලන් ඉඳලා මෙහා එනවා ඉඟන්නෙක් ඇටියට. ඇවිල්ලා මෙහා විමසනවා. මම මේ කෙටියෙන් කතාව කියන්නේ හොඳේ. විමසුවාම මොකද කරන්නේ? මෙයාලගේ ස්වාමි පුත්‍රයාගෙන් අහනවා.
ඉස්සලම ආන DNA එකෙන් ඇව්වම DNA කියනවා මේ නා පුතුණුවන්ගෙන් අහන්න. ඉස්සලම් පුතුණුවන් කියනවා මේ මගේ දැන් කලගෙඩිය තියෙන්නේ කලගෙඩිය බිඳුනම හදන්න පුළුවන්ද? තිබුණ විදිහට හදන්න පුළුවන්ද? ඒ වගේ බෑ වගේම තමයි අපේ ජීවිතෙන් නැති වුණාම අපි නැති වෙන ස්වභාවයෙන් තමයි අපි හටගෙන තියෙන්නේ. නේද? ඒකනේ බුදුහාම සඳහන් කරේ උපත්ය සයවේද මරණං ආගතං සදා කියන. මේ උපතත් එක්කමයි මරණය අරන් ඇවිල්ලා ඉන්නේ. ඒකට සාපේක්ෂව තමයි අපි ජීවත් වීම තීරණය වෙන්නේ. ඒතකොට අනුව අරයා කියනවා ඉතින් මගේ උපතත් එක්ක මරණයත් ඇවිත් මගේ මරණය එහෙම සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ කියනවා දියණය ඔය පුතාගේ ගෙන් ආවේ. ඒතකොට දියණයගෙන් ආවම දියණය කියනවා මම දැන් අවුරුදු 18ක ළමයි. මම පුංචි කාලයක් කියලා මධ්‍යම වයසෙන් දැන් ඔන්න ඒ කාලේ ඉඳලා ආයෙ තරුණ වයසට කියලා විවාහ වෙලා මහත්මිය යනවා. ඒක සාමාන්‍ය ලෝකයේ ස්වභාවයක්. ඊට පස්සේ මේ අන්න ස්වාමි දියණයගෙන් අහනවා. නේද? ස්වාමි දියණයගෙන් ඇහුවම ස්වාමි දියණිය කියනවා බලතරම් අවබෝධයෙන් ඉන්න ඕනේද? එයා තමයි කියන්නේ අනව්වාතු ඊතුවාග අනුඤ්ඤාතු ඊතුවගතෝ යථාගතෝ තථාගතෝ කාතත්ත පරිදේ වෙන මට කියලා ආවෙත් නැහැ මට කියලා යන්නෙත් නැහැ. ඒ නිසා ඔය කවුරුවත් මට කියලා මේ දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා මේ දරුවයි කියලා. මේ විඥානයයි බලගතු බුදුහාමුදුරු මහා නිදාන සූත්‍රයේ ඉන්දික සූත්‍රයේදී කියනවා දරු ගැබ ඉන්දික සූත්‍රයේ විශේෂයෙන් කියනවා. මහා නිදාන සූත්‍රයේත් කියනවා මේ මව්කුස පිළිබඳව මව්කුසේ ස්වභාවය මව්කුසට සත්‍යය කියන්නේ කොහොමද? මහා තණ්හා සංකේ සූත්‍රයේදී බුදුහාමුදුරු කියනවා මේ දරුවේ පිළිසිඳ ගන්න ස්වභාවය ගැන. තේරුණාද? ඒතර අම්මා ඍතු වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ දෙන්න සංවාසයේ යෙදিলা ඉන්න ඕනේ. ඒ වගේ ගන්ධබ්බේ එන්නත් ඕනේ. ගන්ධබ්බය කියන්නේ උපතක් බලාපොරොත්තුෙන් ඉන්න ජීවයෙක්. උපතක් බලාපොරොත්තුෙන් ඉන්න ජීවයෙක් වෙන්නට ඕනේ. ඒ ජීවයා හැමතැනම ඉන්නවා. ඒක සතර අපායනුත් වෙනවා, දිව්‍ය ලෝකෙන් එනවා, මනුෂ්‍ය ලෝකෙනුත් පහළ වෙච්ච අය එනවා. තේරුණාද? එකක් කියන්න බෑ අපිට. ඒක සාපේක්ෂව බලපෑම් සිද්ධ කරනවා. එතකොට මේ විඥානයේ මන්වේ චෛතසික ධර්ම බුදුහාමුදුර අභිධර්මයේ කියනවා චෛතසික වලට අනුව අපිට විපාක දෙන චෛතසික වලට අනුව ජවන්සිත 17ක් තියෙනවා. ඒ හතෙන් එකක් මෙලොව වශයෙන් ඉතුරු 6 සසරට. ඒන් එකක් තමයි ඔය ඇවිල්ලා. එහෙමයි තියෙන්නේ. ඒක සාපේක්ෂව මටත් ඕමයි. ඔබටත් එහෙමයි. අපි හිතන් ඉන්න අද අපි හොඳට ඉන්නවා කියලා. අද නිරෝගී වෙයි කියන ඊළඟාත්මි මනුසාත්මි වල දුක්බර ජීවිතයක් වෙන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරු සසර මම කොතනකවත් සැපයි කියන්නේ නැහැ කියලා. ඒවා විනාශ වෙවි ඉදිරියට යනවා. අපි දන්නේ නැහැ අපි සංසාර ගමනේ අපේ කෙලෙස් ධර්මයන් අපි දන්නවද? අපි දන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ. ඒ නිසා අදම අවබෝධයෙන් ඉඳ පුරුදු කරවන්න කියලා සඳහන් කරන්නේ. ඒකයි බුදුහාමුදුරු ධර්මයේ ඒතොර යා කියන මට කියලා ආවෙත් නෑ මට කියලා යන්නේ නෑ. ඒ නිසා මට අඬන්න අවශ්‍යතාවයක් නෑ. බලන්න කොච්චර හොඳ හිත ශක්තිමත් වෙන්න ඕන. ඒකනේ බෞද්ධයා කියන්නේ. බෞද්ධයා කියන්නේ නොසලෙන හිතක් ඇතුව ඉන්න කෙනා. නමුත් අද බෞද්ධයෝ තමයි අනාබෝධයෙන්ම ජීවත් වෙන පිරිස. අනාබෝධය කියන්නේ ඒ තරම් අනාබෝධයේ තියෙන බෞද්ධ පිරිසක් තව මම හිතන්නේ මේ බොරු මේ බණ කියනවා කියලා කරන්නේ. රැලි අදාගෙන පේන්නේ දම්බෝ ප්‍රසිද්ධ කෙනෙක් කෙනාක දුවනවා. මේ පන්සලේ ඉඳලා තමන්ගේ හිත හදා ගන්න වැඩ කරගෙන නැහැ. ගෙවල් වලට වෙලා හිත හදා ගන්න වැඩ කරගෙන නැහැ. බොරුවට දුවනවා. අරම කවුරුවත් නිවන් දකින්න කාටවත් බෑ කාවත් නිවන් දක්කන්න. බුදුහාමුදුරන් නේද තිබුණානේ. බුදුහාමුදුරගේ තම තමන්ගේ නිවනට අවශ්‍ය පරිදි හිත හදන වැඩට සූදානම් කරගන්න. ඒ නිසා සියලු දෙනාටම ආශිර්වාද කරන පැය භාගයෙන් මම ධර්ම දේශනාව ඉවර කරන මොකද බුදු පූජාව කියන්න ඕන නිසා. ඉතින් සියලු දෙනාම අවබෝධයෙන් පුරුදු කරගන්න. මේකත් අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න. තේරුණා ජීවිතේට එකතු කරගන්න මේකත් අවබෝධයෙන්. වෙන කිසිම දෙයකට නෙමෙයි. තේරුණා ඔබ වටිනා පින්කමක් එයා දකින්නවා එයාට දැනෙනවනේ. එයාට සිතුවිලි තේරෙනවා.
ඒතර යාට යම්කිසි විදිහට ජීවිතේට යම්කිසි බලපෑමක් සිදු කරනවා. අපි සිතුවිලි ධාරාවක් නෙමෙයි එකතු කරන්නේ. යාට යම්කිසි බලයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. නමුත් කර්මය කියන එක බබල වෙනවා. අපි හැමෝටම එහෙමයි. තේරුණාද? අපි හැමෝටම කර්මයේ බබලව ඇවිල්ලා තියෙන්නේ. කොච්චර උතුණියාම බීජිනියාම කම්මනියාම ධම්ම චිත්තනියාම කියලා කතා කරාන කර්මයේ බබලව ඇවිල්ලා ඉන්නේ. ඒක සාපේක්ෂව ඒ අවස්ථාවට අනුව අපිට විපාක ලැබිලක් ඇඩ. ඒකනේ කියන්නේ ආයුක්කේ මරණේ කම්මක්කේ මරණේ උපයක්කේ මරණේ කියනවා නේද? ආයුෂ තියෙද්දි පිලක්කෙන්න මෙල්ල යනවා. පිලක්කේ ආයුෂ කර්මය දෙකම තියෙද්දිත් මෙල්ල යනවා. පිලක්කේ ආයුෂ කර්මයේ තියෙන නමුත් ආයුෂ තියෙන නිසා ජීවත් වෙනවා. ඔවගේ තියෙනවා අපිට එක පැත්තක් කියන්න බෑ. පිලක්කයට ඒ මුකුත් නැතුව පිලක්කය අදිස්‍ය අනුතරක් වෙලා දෙකම තියෙනවා. ඔබ ඔක තමයි හැටි. මේ සංසාර ගමනේ හැටි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී මේ හිත හදන වැඩේට සූදානම් කරා. බුදුහාමුදුරුවෝ සදාතනික සබද කියලා පෙන්වුවේ අපි හැමෝම සදාකල් ඉන්නනේ කැමති. ඒතකොට Taman නිමෙන්නයි ඕනේ. නිමෙන්න නිවන කියන්නේ මොකද්ද? ලෝකේ වෙනත් තැනකට යන එකක් නෙමෙයි. ඒකත් වරද්ද ගන්න නිවන කියන්නේ බඹයක් වූ මේ ශරීරය තුල Taman කෙලෙස් වලින් නිමිදිලා නිවිලා යන එකයි. ඒ විතරයි නිවන තියෙන්නේ. ඒ නිසා සිරුදනාට ආශිර්වාද කරනවා ජීවිතාවබෝධය ධර්මාවබෝධය ධර්මාවබෝධය ජීවිතාවබෝධය ගලපලා නිවන් අවබෝධය පසක් කර ගන්නට සාක්ෂාත් කර ගන්න මේ උදාර ධර්ම දේශනාව සිරුදනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය ගලපලා නිවන් අවබෝධය පසක් කර ගන්නට සාක්ෂාත් කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. එතකොට මේ පින්කම සිද්ධ කරන්නේ මේ මෑණියන් පියා ඇතුළු මේ පවුලේ සිළු දෙනා එකතුලා ඒ නම් වශයෙන් සඳහන් කරනවා තුනුති කුලින්සා ජයසිංහ දිනියට කිවිනි අවුරුද්ද 10. ඔව් 10 වෙනි උපන්දිනයේ සමරලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. අපි ආශිර්වාද කරමු දිනියට මෙලොව වශයෙන් ඉතාමත් යහපත් අනාගතයක් ගොඩනගා ගන්නට සියලුම ආකාරයේ තුරුණන්ගේ ආශිර්වාදය දළදා හාමුදුරන්ගේ පීඨ ආරක්ෂාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනන්ත ගුණමයමින් මේ දිනේට ඇති වී තිබෙන ඒ වගේම මේ යම්සේ මානසික ස්වභාවයන් ඉක්මනින්ම සුවපත් භාවයට පත් කරගෙන යථාර්ථවත්ව යථාර්ථයෙන් යුක්ත ජීවිතයක් ගොඩනගා ගන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ළඟා කර ගන්න මේ උදාර ධර්ම දේශනාවක් ධර්ම ඖෂධයක් කර ගන්නට සිළු දනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් මේ පවුලේ සෑම සිළු දනාටම මේක උපයෝගී කර ගන්න ජීවිතයේ අවබෝධය ගොඩනගා ගන්න. ඒක තමයි අපි බුදුහාමුදුරන් කරන දක්ෂතාවය. බුදුහාමුදුරන් කරන ලොකුම පූජා වෙන්නේ ඒකයි. සසර දිහා බලන්න. සසර ගමන කියන්නේ මහා දුක කියන එක තේරුම් අරගෙන අපි මෙතනදී මේ නිමිලා යන්න කටයුතු සිද්ධ කරන්න ශක්තියක් කරගන්න ඕනේ මේව. ඒකටමයි උපනිෂ්ඨය කරගන්නට ඕන. එනිසා සිළු දනාගේම ජීවිතය යහපත් කරගෙන හැම විටම ධර්මයේ ඇසිරෙන් ධර්මානුකූලව හිතන්න ධර්මානුකූල ජීවිත යාත්‍රාව සිද්ධ කරන්න සිළු දනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. සිළු දනාටම නිවන් අවබෝධය ළඟා කර ගන්නට මේ උදාර පින්කම උපනිෂ්ඨය වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් ගෞරවනීය ලෝකහාමුදුරුවෝ මහා සංඝරත්නයට ඔබ සිළු දනාට උතුම් නිවන් අවබෝධයෙන් පසක් කර ගන්න සාක්ෂාත් කර ගන්නට මේ උදාර පින්කම ඔබ අප සෑම සිළු දනාටම සසර දුකින් අත් මිදලා උතුම් නිවන පිණිස හේතු වේවා වාසනාම වේවා පාරමිතා ධර්මයක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. අප දෙවියන් පින් දෙමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තා ගානමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තා ගානමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං
ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහින්దిక පුඤ්ඤන්තා ගානමෝදිत्वा චිරන් රැක්කන්තු ත්වං සදා. ඉතින් මේ සිනමාකාරී ජනත පුරුදුන සාක්‍යින වාප සෑම සිදුදානම සසල දුකින් අත් මිදෙන්නට නිවන පිණිසම හේතු වේවා ආසනාව වේවා කියන හැඟීමෙන් අප්‍රාර්ථනා ගාථා කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා ඉදම් මේ පුඤ්ඤ කම් ආසවක්ඛ්‍යා වහන්නෝ සබ්බ දුක්ඛා පමුච්චතු. වන්දනා කරන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.